මම දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයේ මහවනාවල බීරිසොරව ගම්මානයේ ගොවියෙක්. ඉතින් මගේ ඒ D3 වෙල්යායේ හැමදාමත්ම ඒ කුඹුරු කිහිපයකට අර මලකඩ රෝගය කියලා අපි හඳුන්වන රතු පාට රෝගයක් එනවා. ඉතින් කොච්චර තෙල් පොහොර ගැහුවත් ඒක දිගින් දිගටම තියෙන නිසා දෙහිඅත්ත කණ්ඩියේ බෙහෙත් කඩේට ගිහින් කිව්වට පස්සේ ඒ බෙහෙත් කඩේ මට ලැබුණා මුලින්ම ගහන්න කියලා මෙන්න මේ පොහොර එක MCI කම්පැනියෙන් ගේන මෙන්න මේ පොහොර එක ගහන්න කිව්වා. ඉතින් යූරියා ඉතාමත් සුළු ප්‍රමාණයකට කිලෝ 20කට වගේ ප්‍රමාණයකට කලවම් කරලා මම මේ පොහොර එක යෙදුවා මුලින්ම. ඉතින් මට දැනගන්න පුළුවන් වුණා මේ පොහොර එකේ ගැහුවට පස්සේ ලොකු වෙනසක් තියෙන බව. ඊට පස්සේ මම නැවත වතාවක් ඒ කඩේටම ගිහින් විස්තරය කිව්වට පස්සේ මට ඊළඟ පොහොර ගහන වාරයට ගහන්න කියලා හම්බ වුණා මෙන්න මේ පොහොර එක. MCI එකේ මෙන්න මේ කියන පොහොර එක මට ලැබුණා. ඉතින් මම දෙවෙනි වතාවටත් ඒ පොහොර එක මෙන්න මේකත් එක්ක මිශ්‍ර කරලා කුඹුරට යෙදුවා. ඉතින් ඊට පස්සේ අනිත් කුඹුරුත් එක්ක සංසන්දනය කරනකොට වෙනසක් දැක්කා අපේ ගොයමේ වෙන කන්න වලට වැඩිය සාර්ථක බවක් පෙනුණා. ඉතින් ඊට පස්සේ TDM ගහන අවස්ථාව වෙනකොට මම නැවත වතාවක් ගිහින් මේ මහත්තයාට කිව්වට පස්සේ TDM ගහන අවස්ථාවේ මෙන්න මේ ඒ කම්පැනියෙන්ම දෙන මෙන්න මේ පොහොර එක මට ලැබුණා. ඉතින් මේකෙන් මම කිලෝ 25ක් කුඹරට යෙදුවා. කිලෝ 20ක් එක මිශ්‍ර කරලා. ඉතින් ඇත්තටම දැන් පොදින අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. වෙනදා යූරියා දානවා අපි මිටි 5ක්. ඒකට මුලින්ම TSP දානවා මිටි 2ක්. MOP 50ක් දානවා. ඒ සැරේ ඇත්තටම යූරියා එතකොට TSP MOP ඒ හැම දෙයක්ම ගොඩාක් අඩු ප්‍රමාණයක් තමයි දැම්මේ. TSP එකක් දැම්මෙම නෑ මුලින් දෙන. යූරියාත් මේ කිලෝ 20ක් වගේ ප්‍රමාණයක් තමයි එක වතාවකට අපි යෙදෙන්නේ. කරල් මේ විදිහට කුඹුරේ මීට කලින් හැදුනේ නැහැ. ලොකු කරලක් අපිට දකින්න පුළුවන්. ඉතින් මම දෙන පණිවිඩය තමයි අපේ ගොවි මහතුන්ට මේ පොහොර එක ගොඩක්ම හොඳයි අත්හදා බැලීමෙන් කියන්නේ. ඒ නිසා හැමෝටම මම කියන්නේ මේ පොහොර එක යොදලා ඔබත් වෙනස බලන්න. ඊට පස්සේ දිගින් දිගටම අපිට මේ පොහොර එකට යන්න පුළුවන් කියන පණිවිඩය තමයි දෙන්න තියෙන්නේ.